තාත්තා ගෙනින් දාන්නේ ටීවී එකේ. ටීවී එක ගිහින් දානවා. ඊට පස්සේ පුටුවක් උඩින් අම්මා තියනවා. අම්මත් යනවා. අම්මයි තාත්තයි කියලා අම්මා ඔයා පුටුවක් උඩ තියනවා. තියලි වරවලා මගේ වැඩ මං තනියෙන් කරගන්න. ඔයාගේ වැඩ තනියම කරගන්නවා. මං ආවට පස්සේ යාළුවෝ මේ වෙන්න යනවා. ඒ කියන්නේ මෙයා ගාව ඉන්න බැරිය කියලා යනවා. ඔයා ඉඳගත්තට පස්සේ ඔයා ගාව ඉන්න බෑ කියලා යනවා. ඔව් මට අවුලකුන්නේ. මට අවුලක් නැහැ. මට යාළුවෝ නැතත් කමක් නැහැ මගේ අම්මයි තාත්තා ටීචර්ලා ඉන්න. එහෙම කරන යාළුවෝ ඉන්නවද? සාරකයි ඉන්න. හරි. දැන් ඔයා මෙයාගේ ඉස්කෝලේ හිටියා නම් මෙයා ඔයා ළඟින් ඉඳගත්තම ඔයා නැගිටලා යනවද? නෑ. ඔයා මොකද්ද කරන්නේ? පාඩේ එයාත් එක්ක යාළුවෝ ඉන්න කතා කරගෙන. එහෙම නේද එන්න ඕනේ. ඉතින් අර යාළුවන්ගේ මගේ ගාව මොන හරි තිබ්බොත් විතරයි ඒගොල්ලෝ යන්නේ. මොනවා හරි තිබ්බොත් කියන්නේ? චොකලට් ටොපි එහෙම ගෙනියනකොට ඔව්. ඒගොල්ලෝ ළඟට එනවා එබේම. එබී ඇවිල්ලා වාඩි වෙනවා. වාඩි වෙලා චොකලට් ටික කාලා යනවා. පුදුම යාළුවනේ අප්පා. එක යාළුවෙක්වත් නැද්ද නිකන් ළඟින් ඉන්න? එක යාළුවෙක් නම් ඉන්නවා. කවුද? චිරාත්. චිරාත්. එයා ඔයා ළඟින් ඉන්නවා. එයා මත් එක්ක යාළුවෝ. එයා මේ හැමදාම මත් එක්ක යාළුවෝ. හැමදාම යාළුවෙක්. චිරාත් වගේ ළමයිට අපි හරි ආදරෙයි. නේද? ඔයා හරි ආදරෙයි නේද අම්මට? ආ. තාත්තටත් ආදරෙයි. ආ. හ්ම්? ආ.